අපි බලමු CN IP address part එක. ඒකේ මුලින්ම අපි බලමු classes. දැන් classes ගැන කතා කරද්දී classes වල main classes තියෙනවා A B C D E. හැබැයි දැන් අපි මේ කතා කරන්නේ ABC විතරකින් අපි කතා කරමු ABCD කරන්. ඒතර A වල range එක යනවා දැන් IP address එකක් තියෙන්නේ. දැන් 192යි 168යි 110 ඔහොමනේ IP address එකක් තියෙන්නේ. ඕකේ. classes ගත්තොත් දැන් මේ IP address එක ඇදලා තියෙන්නේ bit 8කින් bit 8කින් නේ bit bytes 4යි bit 8යි. එතකොට ඒකේ මේ එක part එකක් බෙදෙනවා bit 8කට. ඒ කියන්නේ දැන් 192 කියන එක හැදෙන්නේ මොනවම bit 8 ඒවා හතරක් එකතු වෙලානේ. එතකොට 192 කියන එක අපි මේක convert කරොත් එහෙම convert කරලා developer බලන්න මේකෙන් හදන්න දැන් මේ තියෙන pattern එක 128යි 64යි 32යි 16යි 8යි 4යි 2යි 1යි ඔන්න bit 8 නේ මේ පෙන්නන්නේ. පැත්තකින් තියාගමු. ඔන්න bit 8ෙන් තමයි හදන්න ඕනේ. එතකොට මේක හදනකොට 192 ඉන්නේ 128යි 164යි කෙලිම 192යි නේ. එතකොට IP address එක ගත්තොත් 1.1.10. දැන් මේක තමයි මේක කන්වර්ට් කරාම වෙන්නේ. ඔයගේ දැන් එතකොට දැන් මේ classes වලදී මෙන්න මේ range එක යන්නේ බිඳුවෙන් ඉඳන් 127 වෙනකන් class A. 128 ඉඳන් 190 වෙනකන් class B, 192 ඉඳන් 203 වෙනකන් C, 203 ඉඳන් D ඔහොම යනවා. මේ ප්‍රශ්නේ බලමු. මේකේ find the networks and අපි නිකන් මේ IP address එක මුලින්ම 172යි 19යි 67යි 3. හරි මේ IP address එක කන්වර්ට් කරගත්තොත් එන්නේ මේ විදියට තමයි බයිනරියට කන්වර්ට් කරොත්. එතකොට මේ class range එකත් එක්ක බලුවොත් class B එකක්. හරිද? ඊට පස්සේ දැන් මේ IP address එක මේ විදිහට කන්වර්ට් කරගත්තාන් පස්සේ මේක අර range එකත් එක්ක බැලුවොත් එහෙම මේක class B. එතකොට class B ගත්තොත් දැන් class A ගත්තොත් class A එකේදී පළවෙනි bit එකට තමයි වෙන වෙන්නේ network bit. IP address එකේ තියෙන network bit සහ host bit කියලා part එකක්. දැන් network bit එකට bits වලට වෙන වෙනවා class A නම් පළවෙනියට, class B නම් මෙතනින් වෙනවා, class C නම් මෙතනින් වෙනවා. ඊට පස්සේ දැන් මේක අරකට එක බද්දි class B වලටයි. එතකොට ඒකේ මෙතනින් තමයි වෙන් වෙන්නේ network bits සහ host bit ටික. දැන් අපි බලුවොත් මෙන්න මේ විදිහට තමයි classes ටිකේ network bits වෙන් වෙන්නේ. class A නම් පළවෙනියට, B නම් 16, C නම් 32 ඔය විදිහට. දැන් එතකොට මේකේ class B හින්දා පළවෙනි bit 16 යනවා network bits විදිහට. ඊට පස්සේ ඊටු 16 යනවා host bits විදියට. අන්න විදිහට තමයි ඊටු classes වල bits අපි වෙන් කරගන්නේ. දැන් මේකේ අපි දැන් මේක නිකන් normal IP address එකනේ මේ network එකේ තියෙන. දැන් මේකේ network ID එක හොයනවා නම් අපිට කරන්න වෙන්නේ මෙන්න මේ දැන් මේ range එකේ network bits එක නියතව තියාගෙන host bit ටික බිඳුව කරලා බලනවා. ඒතර ඒක තමයි මුල්ම කියන්නේ. දැන් මේකේට මේ ටික නියතයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. මේ 172යි කියන bit 8න් තියෙන එකයි 19යි කියන එක ඒ network එකට වෙනස් වෙන්නේ නැහැ. ඒක network bits. ඒවා මේ ටික ඔක්කොම බිඳු වෙනවා කියන්නේ. මේ පැත්ත බිඳු වුණාම හැදෙන IP address එක තමයි පළවෙනි network address එක වෙන්නේ. පළවෙනි එක කියන්නේ 172 එහෙමමයි 19ත් එහෙමමයි අනිත් එක බිඳුවයි බිඳුව. ඒක තමයි පළවෙනි network address එක. ඒ IP address එක අදාළ network එකේ පළවෙනි address එක ඔබ. ඒ කියන්නේ පළවෙනි address එක කියන්නේ ඒක තමයි ඒ network එකේ network address එක වෙන්නේ. එතකොට මේ අපි හොයාගත්තේ මේ IP එක අදාළ network එකේ network address එකයි. ඒක තමයි මේ හොයාගත්තේ අපි. හරිද? ඊට පස්සේ දැන් මේකේ last එකත් අපි හොයාගමු මේ විදිහට. last එක කියන්නේ එතකොට network bit එක ආයි නියතයි. host bit එක ඔක්කොම එක වෙන එක. එතකොට මේකේ දැන් මෙහෙම තියෙනවා තව පල්ලෙහාට IP address දැන් 172 නියතව තියලා 10 host bit එක එක කරනවා.
මේක තමයි last IP address එක. last IP address එක කියලා කියන්නේ broadcast address එක. එතකොට වෙන්නේ 172.19යි එක ඒවා කියන්නේ මේක ඉතින් 255යි 255. මේ විල්ල තොර broadcast address එක මේක තමයි ඒ network එකට අදාළ broadcast address එක. ඔය විදිහට තමයි network එකේ network address එකයි broadcast address එකයි හොයාගන්නේ. ඒතර දැන් ඔකේ range එක ගත්තොත් මේකේ IP range එක අපිට විතර පේනවනේ. range එක තියෙන්නේ. දෙකයි මෙන්න මේ IP එක තමයි පළවෙනි එක. ඔකයි. මේකේ ඉඳලා 172යි 19යි 255යි full range එක ඉන්නේ මේ IP address එක අදාළ network එකේ. එතකොට දැන් මේ IP range එක කියලා කිව්වොත් මේක. හැබැයි දැන් host range එක කිව්වොත් ඒ කියන්නේ usable IP range එක ඕ host range එක කියලා කිව්වොත් එහෙම එතකොට වෙන්නේ දැන් මේකේ පළවෙනි ඕන network එක පළවෙනි එකයි අන්තිම එකයි වෙන වෙන broadcast address එක සහ network address එක විදියට. එතකොට මේ දෙක ඇරලා ඉතුරු ටික තමයි හොස්ට්ලට දෙන්න පුළුවන් අපිට. හොස්ට්ලට දෙන්න පුළුවන් ඇඩ්‍රස් රේන්ජ් එක වෙන්නේ 19යි 0.1 ඉඳලා 172යි 19යි 255යි sorry මෙතන 255 255යි අන්තිම එකට කලින් එක 254. ඔක තමයි එතකොට usable host range එක කියලා කිව්වොත් එන්නේ. මේ classes යටතේ කතා කරනකොට. එතකොට දැන් මේකේ ප්‍රශ්නයක් අහුවොත් මේ හැම එකම මේ subnet mask එක ගැන කියනවා. subnet mask එක කියන්නේ network bits ඔක්කොම ටික එක කරලා host bit ඔක්කොම එක 0 කරා වෙන එක. දැන් මේකේ හැටියට ගත්තොත් එහෙම network bits ටික වෙන්නේ මේ ටිකනේ. host bit ටික වෙන්නේ මේ ටික. ඉතින් එතකොට subnet mask එක කියන්නේ network bit එකයි host bit 0යි. දැන් අපි මේකේ subnet mask එක ගත්තොත් මෙතනින් දාන්නම් subnet mask හැදුවත් අපි network bit එක කරගන්නවා. ඒකේ තියෙන network bits ටික එක කරගත්තා. එතකොට ඒක තමයි subnet mask එක වෙන අනිත් පැත්ත බිඳුවයි. මෙන්න මේ විදිහට හදාගත්තම ඒක තමයි subnet mask එක කියලා අපි ගන්නෙ. එතකොට මේකේ අගය ගත්තොත් එහෙම ඉන්නේ මේ පැත්ත 255යි 255යි බිඳුවයි බිඳුව. මේක තමයි එතකොට subnet mask එක වෙන්නේ. subnet mask එකක් තියනවා. හරි. දැන් මේ ප්‍රශ්නේ හැටියට අපි පළවෙනි එකේ range එකයි ඒකේ network address broadcast address range ඔය ටික හෙව්වා. එතකොට දැන් දෙවෙනි එක ගත්තොත් එහෙනම් ඒකත් දැන් අර බලලා කියන්න පුළුවන්. මොකද classes අපි දන්නවා. දැන් මේක දිහා බලමු. මේක class C එකක්. එතකොට class C වුණාම ඒකේ network එකට වෙනවා මේකයි මේ bit 4ම byte 4ම. يعني bit 32ම. එතකොට ඒ 32 වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒ 32 වෙනස් වෙන්නේ නැති වුණාම ඊටු ටික තමයි වෙනස් වෙන්නේ. දැන් මේකේ පළවෙනි address එක ගත්තොත් කියන්නේ අපි ගමු net ID එක network address එක network address එක ඉන්නේ 205යි 46යි 234. ඕක දැන් මේ IP address එක. ඒතර දැන් මේකේ class C හින්දා මෙන්න මේ කොටස විතරයි වෙනස් වෙන්නේ. අනිත් තුනම නියතයි. නියතකට මේක 0 කරා තමයි host bit 0 කරා තමයි පළවෙනි address එක දෙන්නේ. එතකොට ඒක තමයි network address එක වෙන්නේ. දැන් broadcast address එක කියලා කියන්නේ ඒක B කියලා දැම්මොත් ඒ කියන්නේ last IP එකනේ network එකට දාලා. එතකොට last IP එක වෙන්නේ මේකෙදිත් මේ ටික වෙනස් වෙන්නේ නැහැ class C හින්දා. එතකොට අන්තිමට එක වෙනවා කියන්නේ ඒක 255. තමයි broadcast address එක. එතකොට මේකට අදාළ වෙන්නේ එහෙමයි. දැන් මේකෙදී අහුවොත් එහෙම usable range එකක්. එතකොට usable host range එක අහුවොත් එහෙම මෙතන පරිණ address එක වෙන්නේ එතකොට 205යි. 46යි එකනේ. බිඳුවනේ පළවෙනි address එක. ඉතින් පළවෙනි host address එක ගන්න එක. එකේ ඉඳලා
යනවා 205 යනවායි 46 254 වෙනවා. කලින් එකට එකක් අඩුයි. කලින් අන්තිම එක බලන්න. 100 එකට බැලුවොත් එහෙම 100 එකේදී 123 123 කියන්නේ ක්ලාස් A එකක්. එතකොට ඒක ඉතින් මෙන්න මේ 123 කියන කොටස විතරයි වෙනස් වෙන්නේ නැත්තේ. එතකොට ඒකේ පළවෙනි IP එක වෙන්නේ 123 65 89 බිංදුව කියන 65 89 බිංදුව බිංදුව වෙනවා. ඒතර 123.0.0.0 ඕක තමයි network address එක. ඒකේ broadcast address එක කිව්වොත් එහෙම 123.255.255. range එක කිව්වොත් එහෙම 123.0.0.1 ඉඳලා 123.255.255.254 වෙනකම් තමයි range එක යන්නේ. එතකොට එහෙම තමයි classes වලදී අර network address එක සහ broadcast address එකයි host range එක යන්නේ. මේ වගේ subnet mask ගත්තොත් හැම එකම subnet mask කියලා මම කිව්වේ network bits ටික එක කරනවා host bit ටික බිඳුව කරනවා. දැන් මේ වගේදී class A එකක් ගත්තොත් මේ subnet mask ටික නියතයි. ඒ කියන්නේ නියතයි කියන්නේ classes වලදී වෙනස් වෙන්නේ නැහැ. දැන් subnetting වලදී වෙනස් වෙනවා. classes වලදී ගත්තොත් එහෙම දැන් 124 range එක කියන්නේ දැන් මේ තුනට මම ගත්තොත් මේ වගේ subnet mask එක subnet mask එක හැවිල්ලා එතකොට දැන් මේකේ පළවෙනි bit එක නියත. විතර පළවෙනි bit එකට 1 වෙනවා කියන්නේ පළවෙනි එක තමයි 255. ඊතර bit ටික ඔක්කොම host bit 0 නේ. එතකොට ඒකේ network මේක net subnet mask එක ඕක. දැන් class B වලදී පළවෙනි set දෙකම network එකට යනවා. එතකොට අනිත් දෙක තමයි 0. ඊට පස්සේ class C වලදී පළවෙනි තුනම යනවා. ඊතර එක තමයි 0. ඒක තමයි subnet mask හදෙන්න ඕන. අපි දැන් කතා කරමු subnetting ගැන. subnetting වලදී subnetting part එකේදී netting එක ඒක කොටස් දෙකක් විදිහට අපිට කතා කරන්න ඕන. ඒ තමයි FLSM සහ VLSM. FLSM වලදී කියන්නේ fixed length එක කියන්නේ length එක අපි වෙනස් කරන්නේ නැතුව තමයි subnet කඩන්නේ. ඒ කියන්නේ network address එකක් ගත්තොත් IP address එකක් ගත්තොත් ඒකේ network bits වලට අපිට වෙනස් කරන්න නැතුව අපි තියෙන network එකේ ප්‍රමාණය අරගෙන තමයි ඒකේ subnet ටික කඩන්නේ. අපි example එකකින් බලමු මේ දෙක වෙනස. FLSM සහ VLSM. VLSM කියන්නේ variable length වලින් subnet mask. variable length කියන්නේ එතකොට අපිට ඒකේදී අර IP addresses නාස්ති කරන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් FLSM වලට. FLSM එක example දෙකකින් බලමුකෝ. හරි. අපි FLSM එක යටතේ මේ ප්‍රශ්නේ බලමු. එතකොට idea එකක් ගන්න පුළුවන් FLSM සහ VLSM වල. ඒක කියන්නේ network address එක මේක required to have 5 subnets. දැන් අපිට මේ දීලා තියෙන network address එක subnet 5කට අරන් කියලා කියන්නේ. එතකොට අපි දැන් මුලින්ම බලමු මේ class එක මොකද්ද? class B නේ. එතකොට B උනාම වෙන්නේ 180යි. ඕකේ පළවෙනි bit 8නේ අපි වෙනස් කරන්නේ නැත්තේ. sorry පළවෙනි දෙවෙනි bit set දෙක කියන්නේ bit 16 තමයි අපි වෙනස් කරන්නේ නැත්තේ. එතකොට ඒක දිගාරින් නැතුව අපි ගත්තොත් 180යි 150යි කියන එක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ ඊතුරු bit 16 තමයි. ඒ 16 දිගහැරලා ලියා ගත්තොත් මේ class B හින්දා මේක 180 150 වෙනස් වෙන්නේ නැහැ. එතකොට වෙනස් වෙන්නේ ඊතුරු bit 16 තමයි. ඒ ඊතුරු bit 16 විතරක් අපි දිගහැරලා ලියා ගමු. bit 16 දිගහැරලා ලියා ගත්තොත් අපිට ඉන්නේ මේ IP address එක මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දැන් මේක තමයි 0 වෙන හින්දා මේක ඉතින් ඒ network එකේ network address එකත් මේක තමයි. network address එක අපි NA කියලා දාමු. network address මේක පළවෙනි address එකේ හින්දා ඒක තමයි network address එක. දැන් අපිට බලන්න ඕනේ මෙතන कहනවා subnet පහක් වෙන් කරන්න කියලා. ඒකදී මම කියන්න මම මේක කරන විදිය හරිද? එතකොට දැන් මෙතනදී subnet පහයි කියන්නේ අපිට දෙකේ ආසන්න මෙහෙකට ගත්ත දෙකේ බලයකට අපිට ගන්න වෙන්නේ 8 නේ. මොකද 4 2 4 8. එතකොට 8 ගන්නවා කියන්නේ දෙකේ 3. දෙකේ තුන්වෙනි බලය විතර ගන්න. ඒ කියන්නේ අපි 5 ගන්න බැරි හින්දා අපි ආසන්නව ගමු 8. ඒ කියන්නේ 8 සමානයි දෙකේ 3නේ. වෙන් කරන්න තවත් host bit වලින් bit 3ක් වෙන් කරන්න වෙන්න පුළුවන් network bit පැත්තට. එතකොට වෙන්නේ මෙන්න මේ 3 වෙන් කරොත් ගන්නවා network bit පැත්තට දාගන්නවා. ඒ කියන්නේ subnetting සඳහා වෙන් කරනවා. ඒතර දැන් මේක classes ගත්තොත් නම් class B නේ. ඒතර අපි bit 3ක් තව වෙන් කර ගන්නවා network පැත්තට. දැන් මෙතන හරියට ගත්තොත් class B හින්දා පළවෙනි bit 16 විතරනේ වෙන්නේ network වලට. ඒ වුණාට දැන් subnetting කරන්න අපි අතින් දා ගන්නවා තව bit 3ක්. එතකොට මේ bit 3 වෙන් කරාම
නෙට්වර්ක් බිට්ස් වලට එතකොට එනවා 8යි 16යි තව 3කුයි 19ක්. එතකොට මේ ටික වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ ටික වෙනස් වෙනවා අපි බලමු පළවෙනි ඇඩ්‍රස් එක මොකද්ද කියලා. පළවෙනි ඇඩ්‍රස් එක බලුවොත් 180යි 150යි තුන වෙන ওই ටික වෙනස් වෙන්නේ නැහැ. අපි host bit වලට අයිති ටික වෙනස් කරමු. එන්න පළවෙනි එකේදී වෙන්නේ පළවෙනි ඇඩ්‍රස් එක නේ. එතකොට මේක තමයි පළවෙනි ඇඩ්‍රස් එක. ඒක normally ඉතින් ඒකේ පළවෙනි ඇඩ්‍රස් එක වෙනවා. එතකොට 180යි බිඳුවයි සබ්නෙට් එක ඇඩ්‍රස් එක. එතකොට පළවෙනි සබ්නෙට් ඇඩ්‍රස් එක මේක නම් පස්සේ ඒකේ පළවෙනි host දෙන ඇඩ්‍රස් එක වෙන්නේ මේකට පස්සේ එක. ඒ කියන්නේ 180යි 150යි බිඳුවයි 2 මේක තමයි අපිට host දෙන්නේ. ඒක අපි කතා කරපු ඊට කලින් අපි සබ්නෙට් වල gap එක බලාගමු. range එක. දැන් පළවෙනි එක වෙන්නේ මෙතන බිඳු 3න් යන සබ්නෙට් එකේ පළවෙනි එක ඕක අවසාන එක මේක. එතකොට මේක තමයි පළවෙනි සබ්නෙට් එකේ රේන්ජ් එක වෙන්නේ. ඒක තමයි පළවෙනි සබ්නෙට් එකේ රේන්ජ් එක 180යි 255 එක එන්නේ. මෙතනදී මේ බිට් 8ේදී මේ තුන බිඳුවයි මෙතනට එකතු එතකොට 31යි මේක 255 තමයි. ඔක තමයි ඒ පළවෙනි සබ්නෙට් එකේ රේන්ජ් එක. දැන් අපි පළවෙනි සබ්නෙට් එකේ රේන්ජ් එක හදලා ඉවරයි. මේ තියෙන්නේ පළවෙනි සබ්නෙට් එක කියන්නේ සබ්නෙට් එක. ඔය විදිහට සබ්නෙට් වල රේන්ජ් එකට දාන්න පුළුවන්. මෙතන IP address තියෙනවා. දැන් IP address ගත්තොත් එහෙම මෙතන 0.1 ඉඳලා 31 255 කම සබ්නෙට් 1. ඊට පස්සේ සබ්නෙට් 2 ගත්තොත් සබ්නෙට් 2 එකේ තියෙන්නේ මෙතනින් අපිට දැන් මේ බිට් අපි ගත්ත බිට් තුන තියෙන්නේ. ඒ බිට් තුනේ ඊළඟ කියන්නේ දැන් එතන ගත්තොත් 4 3යි 7යි අපිට උතනදී ගන්න එනවා සබ්නෙට් 8ක්. සබ්නෙට් 8ක් ආවට දැන් අපිට මේක අහලා තියෙන 5 හින්දා ඒකෙන් සබ්නෙට් 3ක්ම අයින් වෙනවා. අපි ගත්තොත් දෙවෙනි සබ්නෙට් එකේ පටන් ගන්න නෙට්වර්ක් එක ඇඩ්‍රස් එක කියන්නේ මෙහෙම. ඒ කියන්නේ 1යි මේක තමයි දෙවෙනි සබ්නෙට් එකේ රේන්ජ් එක. එතකොට ඒ කියන්නේ මෙතන සබ්නෙට් ID දාගත්තා 150යි. මෙතනින් තියෙනවා ආයේ 32ක්. ඒ 32යි මෙතන තියෙන එක. ඔක තමයි දෙවෙනි සබ්නෙට් එකේ පළවෙනි ඇඩ්‍රස් එක. ඒ කියන්නේ සබ්නෙට් ඇඩ්‍රස් එක. මේකේ පළවෙනි ඇඩ්‍රස් එක මේක කියන්නේ ඒක තමයි ඇවිල්ලා සබ්නෙට් ඇඩ්‍රස් එක. ඒක තමයි මේ අපි මුලින් හෙව්වේ. ඒ රේන්ජ් එකේ පළවෙනි එක. ඊට පස්සේ මේ ඇවිල්ලා බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක ඒ සබ්නෙට් එකට අදාළ. ඔය වගේ මේකෙදිත් දෙවෙනි සබ්නෙට් එකෙත් 180 150 32 එක තමයි පළවෙනි එක. ඒකේ අන්තිම එක වෙන්නේ 180යි මේක තමයි පළවෙනි දෙවෙනි එකේ අන්තිම ඇඩ්‍රස් එක. කියන්නේ දෙවෙනි එකේ රේන්ජ් එක ගත්තොත් ඉන්නේ 180 ඉඳලා 80 132 එකේ ඉඳලා 180 150යි 31යි 255 තමයි IP address range එක. ඒතර මේක ඇවිල්ලා subnet address එක. මේක ඇවිල්ලා broadcast address එක. ඒතර ওই දෙක අතර range එක. ඒ කියන්නේ 32යි 2 ඉඳන් 31යි 254 වෙනකන් යන්නේ. ඒකට තියෙන hostලාගේ address එක, address ටික. මේක තමයි host range එක. දැන් මම එකක් පෙන්නන්න host range එකක් දීලා මේ subnet 2 එකට දාලා host range එක ලියුවොත් එහෙම host range එක usable range එක කියන්නේ 180යි 150යි 32යි 2 ඉඳලා 180යි 150යි 31යි 254 ඔක තමයි ඒකට අදාළ host range එක. මෙන්න අපි අදපු subnet 2 එකට අදාළ host range තමයි ඕක. ඒ වගේ අපිට දැන් පුළුවන් මෙහෙම subnet හදාගෙන යන්න
8ක් සබ්නෙට් 8ක්. ඒ කියන්නේ දැන් මෙතන මේ සබ්නෙට් එක පටන් ගත්තේ 0.0 මේක 0.1 ඊට පස්සේ මේක 0.1 දෙක ඔන්න ඔය වගේ ආයේ 0.1 ඔන්න ඔහම යටින් යටට අපිට හදාගෙන යන්න පුළුවන් සබ්නෙට් 8ක්. මේක FLSM වලින් අපි ගන්න. එතකොට හැම සබ්නෙට් එකකම එකම රේන්ජ් එකක්, ඒ කියන්නේ එකම කම්පියුටර්ස් ගණනක් වගේ තමයි අපිට වෙන් වෙන්නේ. ඊටු සබ්නෙට්ස් ටික අපි කැඩුවොත් මේ සබ්නෙට් එක එන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ තියෙන ඊළඟ සබ්නෙට් එකේ පටන් ගන්න එක, මේ ඊළඟ සබ්නෙට් එක, මේ ඊළඟ සබ්නෙට් එක කොහොමද සබ්නෙට් 8ක් වෙනවා මෙතන මේ විදිහට. මේකේ හදපු විදිහටම අපිට ඒක හදන්න පුළුවන්. ඊට පස්සේ මේකෙදි පේනවා ඇති දැන් සබ්නෙට් මේකේ 5ක් ඉන්නකොට අපිට සබ්නෙට් 8ක් තියෙන එක නැති වෙන තමයි අපි VLSM පාවිච්චි කරන්නේ. VLSM වලදී VLSM ගානකුත් මම ඔයාලට පෙන්නන්නම් මේක කතා කරලා. එතකොට එකකින් එක net subnet එකකට කම්පියුටර්ස් වල ගාන වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි VLSM පාවිච්චි කරලා අපිට ඒ කම්පියුටර්ස් ගානට අදාළව සබ්නෙට් ටික කඩා ගන්න පුළුවන්. අපි ඒකේ ගානකුත් බලමු මේ විදියට. තව FLSM වලින් හදපු FLSM විතර හදපු ගානක් පෙන්නන්නම්. ඒ තමයි මේකෙදි දැන් මේකේ කියලා තියෙන්නේ 192.16.0 වෙන network address එකේ right subnet මේ ගානක් ගත්ත එක subnet එකට යන කියලා කියන්නේ subnet එක ලියන්න කලින් අපි බලමු කොහොමද ඒකේ subnet ටික කැඩලා තියෙන්නේ කියලා. මේ තියෙන subnet එක පටන් ගන්න address ටික. මේ පළවෙනි එක දැන් මේකේ computers ඉල්ලලා තියෙන 9ක්. computers 9ක් ඉල්ලුවට computers 9ක් ගන්න බෑනේ අපිට. ඒතකොට 16 තමයි ගන්න දෙකේ බ්ලොක් විතර ගන්නවා. ඒ කියන්නේ දෙකේ 4යි. ඒ කියන්නේ bit 4ක් අපිට වෙන් කරනවා subnet වලට. දැන් මෙතන පළවෙනි subnet address එක තමයි මේක. දෙවෙනි subnet address තමයි 16.0. තුන්වෙනි එක තමයි 32.0. ඔය විදිහට subnet ටික ගිහින් තියෙනවා. subnet ඉල්ලන්නේ 9යි. මෙතන 9ක් වෙන් කරාට තව අපිට subnet කඩන්න පුළුවන්. මෙතන bit 4 ඉතුරු හින්දා අපිට දැන් අවශ්‍ය වෙන්නේ හැබැයි මේ 128.0 වෙනි address එක ගහම විතරයි subnet 9. අපි බැලුවොත් how many host can we branch. මේ එක branch එක hostලා කීයක් ඉන්නද කියලා. දැන් ඒකට සමීකරණයක් තියෙනවා මම ඒක කියන්නම්. ඒ තමයි අපි පාවිච්චි කරන host bits ටික තියෙන host bit ටිකට host bit ටික දෙකේ බලයක් දෙක. කියන්නේ දැන් මෙතන host bit 12ක් වෙන් වෙලා තියෙනවා. ඒ host bit ටික දෙකේ 12 කියලා දැම්මොත් එහෙම අපිට එන්නේ full range. දැන් අපිට full range එක ගන්න ඕන නම් දෙකේ 12 කියලා ගත්තොත් අපිට එන්නේ full IP range එක මේ එක subnet එකකට අදාළ. දැන් මේ subnet එක ගත්තොත් මේ subnet එකට අදාළ full IP range එක තමයි මේකෙන් එන්නේ. හැබැයි දැන් මෙතනදී අපි මේ ඕනම network එක පළවෙනි එකයි අන්තිම එකයි අපි වෙන් කරනවානේ. මේ network ID එක සහ broadcast ID එක විදියට. එතකොට අපි ඒ address දෙක අයින් කරන්න ඕනේ. එතකොට තමයි අපිට usable range එක එන්නේ. ඒක වෙනම මම ලියන්නම්කෝ දැන්. මේ තියෙන්නේ අපේ full range එක. usable host range එක විදියට ගත්තොත් host range එක විදියට ගත්තොත් එතකොට අපිට ඉන්නේ දෙකේ 12 රින්න දෙක. මේ රින්න දෙක කියලා අපි දැන් මේ අර අපි පාවිච්චි කරන network ID එක address එක සහ broadcast address එකේ address දෙක අයින් කරලා. ඒක තමයි hostලාට දෙන්න පුළුවන් range එක එන්නේ. එතකොට අපි ගන්න දෙකේ host bit වාරයක් මේ තියෙන්නේ host bits කියන එක. ඔය තියෙන්නේ host bit. එතකොට දැන් මේ number of host කියන එකේදී අපි මෙතන දෙවරක් host bit වාරයක් දෙක කියලා අර address දෙක අයින් කරනවා. එතකොට අපිට එනවා hostලාට දෙන්න පුළුවන් IP address range ගාන. ඊට පස්සේ calculate the total number of available host in the branches. හරි මේ අපි එකක ගාන හොයාගත්තා. ඒ වගේ branches 9ක් දැන් මෙයාලා තියෙනවා කියනවා. ඒ branches 9 එතකොට මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ write the 10th available IP address 5th branch. 5th branch එකයි බලන්න 5th branch එකේ ඉන්නේ 1 2 3 4 5 මේක තමයි 5th branch එකේ network address එක මේ 64 බිංදුව. දැන් මේක අහන්නේ ඒකේ 10th available piece IP address. 10th available IP address එක කිව්වම දැන් මේ network එක පටන් ගන්න 64 බිංදුව වෙන්නේ. ඉතින් ඒකේ මේ available address එක වෙන්නේ normally 10ක් ගියොත් බිංදුවත් එක්ක 9යි. හැබැයි දැන් මෙතන මෙයාලා අහන්නේ host කෙනෙක්ට දෙන්න පුළුවන් address එක නම් අපිට ඒක ගන්න 10යි. මොකද පළවෙනි address එක තමයි network address එක. ඉතින් ඊටු ඒක අයින් කරලා 10ක් වෙන් කරොත් එහෙම computers 10ක් වෙන් කරොත් 10 වෙනි computer එකේ මේ address එක තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ computer එකට.
එකත් තේරෙන්න ඇති කියලා හිතනවා. Right, the last type for IP address of the 9th branch. The 9th branch එක මේ හැම එකම first type එක තමයි මම ලියලා තියෙන්නේ. 9th branch එකනේ මේක. එතන මේක IP address තමයි මේක. එතකොට 152.64.128.0 කියන subnet එකේ last හතර. දැන් මේකේ last එක ගත්තොත් වෙන්නේ 143.255 කියන එක තමයි අවසාන IP එක. මේ තියෙන්නේ. දැන් ඒකෙන් නම් අපව හතරක් ලියන් ආව නම් අර ටික හරියට 255. මේක තමයි ඒ 9 වෙනි subnet එකේ broadcast address එක. මෙතනදී අපිට කියන්න යන්නේ හොස්ටලාගේද මොකද්ද කියලා. එහෙම වුණොත් නිකම්ම පහනේ අපව එතකොට 255 ඉඳන් 154 253 ඔය විදිහට ඒ පහ ලියන්න පුළුවන්. ඒ හතර ලියන්න පුළුවන්. දැන් VLSM වල ගානක් බලමු. මම මේ tutorial 3 එකේ ගානක් ගත්තා. එතකොට ඒ ගාන තියෙන්නේ මෙන්න මේ supplies එකක්. class C network එකේ තියෙන මෙන්න මේ address එකට එයාලට ඕනෙලු network subnet පහක් subnet පහක් සහ subnet තව හතරක්. ඒ පළවෙනි පහට computers 12ක් තියෙන්න ඕන කියනවා. ඊළඟ හතරට computers 2 ගන්න තියෙන්න ඕන කියනවා. ඒ කියන්නේ computers 12 subnet 5යි computers 2 subnet 4යි. full subnet 9ක් අපි වෙන් කර ගන්න ඕනේ VLSM වලින්. VLSM යටතේ. VLSM වලින් අපි ඒක කරනකොට අපි බලමු දැන් first 12 users first 5 වලට අපිට 12 user තියෙන එකක් නෙවෙයි. දැන් මෙන්න මේ IP address එක අපි ගත්තොත් මේ class C. එතකොට මට ඔයාලට කියන්න බැරුගේ අර කලින් FLSM වලදී මේ FLSM වලදී අපි මේකෙදී මේ network bits ගන්න අපි දාන්න ඕනේ. කියන්නේ මේ address එකක් ගත්තොත් ඒ හැම address එකකම තියෙනවා අගින් අපි මේකට වෙන් කරලා තියෙන network bits ගන්න. මොකද අපි දන්නේ කවදාවත් හොයන්න බෑනේ class එකක් නැති හින්දා මෙතනදී අපි network bits කීයක් වෙන් කරලා තියෙනවද කියලා. එතකොට දැන් මේකෙදී 8යි 16යි තව 3කුයි 19ක් අපි වෙන් කරලා තියෙනවා. මේ හැම address එකකටම එතකොට එන්න ඕනේ ඒක. මෙහෙම එතකොට මේ හැම එකම 19 කියන දේ තියෙන්න ඕනේ. මොකද bits අපි වෙන් කරලා තියෙන ගානත් එක්ක දැන් මම අර කලින් දැන් මේ ගානේ ගත්තත් මේ ගානේදීත් ඒ දේ වෙන්න ඕනේ. මේකෙදී අපි වෙන් කරලා තියෙනවා 16 8ට 16 20ක්. මේ හැම IP address එකකම අපේ network bit ගාන තියෙන්න ඕනේ. يعني ඒක හොයාගන්න පුළුවන් වෙන මේ හැම එකකට 20 කියලා එන්න ඕනේ. දැන් මේව ගත්තත් 20යි. ඒතර පේනවා ඇති දැන් VLSM වලදී network bits ගාන කොහොමද 20. දැන් මේකේ 20 ගත්තත් ඔක්කොම 20 තමයි. ඒ වගේ VLSM වලට ආවම මේ අපිට ඒක වෙනස් වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් පළවෙනි IP address එක ගමු ඉස්සෙල්ලා. මේක 195.150.0 මේක class C. ඒ කියන්නේ 195.150 කියන එක වෙනස් වෙන්නේ නැහැ. බිංදුවෙන් තමයි වෙනස් වෙන්නේ. එතකොට මම වලට මේකත් තවත් මම කරන ක්‍රමයකින්ම කියන්නම්. ඒ තමයි දැන් මෙතනදී පළවෙනි address එක තමයි කොහොමද 195.150.0 කියන තමයි මේ network එකේ පළවෙනි address එක class C එකත් එක්ක. ඊට පස්සේ අපිට කියනවා subnet පහක් හදනලු users 12 ගානේ. එතන මෙතන users 12යි කියන්නේ අපිට වෙන් කරන්න වෙනවා host. අපි කලින් සමීකරණය ගත්තේ කියන්නේ දෙවරක් host bit ගාන host bits ගාන දැන් මෙතනදී කියන්නේ hostලා 12ක් ඉඳලා මෙතන 16 ගන්න වෙන්නේ ළඟ අගයකින්. එතකොට ඒකට 4ක් එන. ඒතර අපිට host bit වලට 4ක් වෙන් කරන්න වෙනවා. ඒතර 4ක් host bit වලට වෙන් කරොත් මෙතනදී මෙතන bits 32න් දැනටමත් class C හින්දා 24ක්ම වෙන් වෙලා තියෙන network එකට. තව 8යි අපිට ඉතුරු. ඒ 8න් අපි hostලට 4ක් වෙන් කරොත් ඒ කියන්නේ මේ පැත්තෙන් මෙන්න මෙතනින් මෙන්න මේ වගේ 4ක් වෙන් කරොත් hostලට ඉතුරු වෙන්නේ තව bit 4. ඒ bit 4 අපිට network එකට දාන්න පුළුවන්. එතකොට අපි මුලින්ම ඒ bit 4 අයින් කරලා පුවාම එන network bit count එක ගත්තොත් මෙතන 24යි 4යි 28යි. ඒ 28 අරගෙන අපි පළවෙනි 12 මේ hostලා 12 ඉන්න subnet පහට අපි range එක ලියගමු. මේක අපි දැන් පළවෙනි address එක ලියගත්ත 195.100යි 50.0. ඕකින්දලා computers 12යි අපිට ඕනේ. computers 12ක් ඕනනට තව අපි දන්නවා හැම එකම network address එකයි broadcast address එකයි තියෙනවා. එතකොට තව දෙකක් එකතු වෙනවා.
අන්න ඒ විදිහට එතකොට 150 බිඳුවේ ඉඳලා 150යි 12 වෙනකන් ගියොත් එහෙම කම්පියුටර්ස් 12 කවරන. හැබැයි අපිට අර දෙකත් වලින් 150යි 14 වෙනකම් මේ දෙකත් එක්ක යනවා රේන්ජ් එක. හතරක් නෙට්වර්ක් පැත්තට ගියපු හින්දා නෙට්වර්ක් බිට්ස් 28ක් වෙන වෙනවා. එතකොට ඒ 28 අපි මේ විදිහට ඩෑෂ් දාලා දානවා. අන්න ඒ වගේ අපි ඊතුරු සබ්නෙට් හතරටත් ලියාගමු දැන්. දෙවෙනි සබ්නෙට් එක ගත්තොත් ඒ කියන්නේ එතකොට මේකේ 14න් මේක පටන් ගන්න 15. 15 ඉඳලා 12ක් 14ක් ගියාම 129යි. ඊට පස්සේ දෙවෙනි සබ්නෙට් එක පටන් ගන්නවා 30න්. තුන්වෙනි එක තුන්වෙනි එක ඊට පස්සේ ඒකෙන් තව 14ක් ගියාම 44යි. ඔය ඔන්න ඔය විදිහට අපිට පළවෙනි මුල් පහ වෙන් කරගන්න පුළුවන්. මොකද මුල් පහේ 12 ගන්න තියෙන හින්දා. ඊට පස්සේ ඒ 12 අපි එක සබ්නෙට් එකක් අරගෙන අපි බලමු ඒකේ අර network ID සහ broadcast subnet mask ඒ ටික වෙන විදිය. දැන් මේකේ මුල් එක තමයි කොහොමත් subnet ID address එක වෙන්නේ. මේකේ subnet address එක දෙකේ ගත්තොත් එහෙම ඒකෙත් 50යි 15. මේකේ 50යි බිංදුව. ඊට පස්සේ broadcast address එක වෙන්නේ ඒකේ අග එක. දැන් මෙතන අපි හොයාගත්ත range එකක් තියෙනවානේ 14 වෙනි එක තමයි ඒක. ඊට පස්සේ user range එක ගත්තොත් මේ මුල් එකයි අග එකයි අයින් වෙනවා අර අපි network එකට වෙන් කරන හින්දා. ඒතර range එක එන්නේ 50 එකේ ඉඳලා 50 14 වෙනකම් computers 12ක් තියෙනවා. දැන් subnet mask එක මේකේ හොයනකොට මම කලින් කිව්වා වගේ network bit ටික එක කරලා host bit ටික බිඳුව කරගන්න ඕනේ. දැන් ඒක මම මෙතන ලියලා පෙන්නන්නම්. 24යි ඊට අමතරව තව අපි හතරක් වෙන් කරගෙන තියෙනවා. මේක තමයි ඒතර subnet mask එක හැදෙන්නේ මේ තියෙන network bits ටික එක කරලා host bit ටික බිඳුව කරලා. ඒතර මේකෙන් හැදෙන්නේ මේ 255 මෙතන 4න් මේ 255 වෙන 240 එන්නේ මෙන්න මේ ටික අර අගයන් ටික ගත්තාම ඒ වගේ තමයි මෙතනදී subnet mask එක හදන්නේ. හරි දැන් අපි මුල් පහ හදාගත්ත 12 ගානේ computers ගිහින් තියෙනවා. ඊට පස්සේ තව කියලා තියෙනවා computers දෙක ගානේ තියෙන subnet හතරක් හදන්න කියලා. දැන් අපි අන්තිම ඇඩ්‍රස් එක හම්බුනේ අපිට මෙතනින් 50 74 නේ අපිට දැන් 50 75 ඉඳන් තමයි ඉස්සරහට යන්න පුළුවන්. දැන් කියන්නේ computers දෙකයි. computers දෙකයි කියන්නේ දෙක කියන්නේ අර දෙකත් එකතු නම. එතකොට අපිට ඒකට හතර ගානේ යතා ගන්න. දැන් මේක පටන් ගන්න අපිට හම්බුනේ කො 74 කියන එකනේ. ඉතින් 74 75න් පටන් අරන් computers හතරක් යනවා. computers නෙවෙයි sorry address හතරක් යනවා. ඒතර මේකේ last එක 79 මේක 75යි. ඔතනදිත් අර විදියටම තමයි network address එක කියන්නේ මුල් එක, broadcast එක කියන්නේ අන්තිම එක. range එක ගත්තොත් මෙතන computers දෙකේ range එක ගන්නට ඇවිත් තියෙනවා 76 ඉඳන් 78 වෙනකම්. මෙතනදී දැන් බලන්න අපි hostලා දෙන්නයි ගන්නෙ. hostලා දෙන්නක් ගන්න හින්දා කියන්නේ අපි host bit දෙකක් වෙන් කරනවා මේ hostලා වෙනුවෙන්. එතකොට තව දෙකක් network පැත්තට යනවා. කලින් 4යි දැන් 2යි 6ක් යනවා network එක පැත්තට. එතකොට අපි network bits 30ක් වෙන හින්දා තමයි මේ /30ක් දාලා දෙන්නේ. ඒතර ඒකෙදි ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් අපිට තියෙන network 4 අතර හදා ගන්න පුළුවන්. මේ අර විදිහටම computers 4 අතර computers නේ sorry network 4 අතර අයින් එකක් බැලුවොත් එහෙම දැන් මේක ඉවරනේ 75න්. එතන මේන් ගියේ හින්දා ඒක 79 මේක 80 පටන් ගන්නවා. ඔව් 80 පටන් අරගෙන ආය 84ට යනවා. ඊට පස්සේ ওই විදිහට ටිකින් ටිකටම මේ හතර හදා ගන්න පුළුවන්. ඒතර මෙතනදී computers ගන්නට තමයි අපි subnet එකේ address ටික වෙන් කරගන්නේ. මම දැන් කතා කරා IP address වල මේ part ටික සරලව කතා කරේ. ඒකේ තේරුනේ නැති සහ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ආයෙත් තව ටික විස්තර කරලා කතා කරන්නම්.